හරි. එහෙනම් හතරවෙනි පාඩමට අදාළව මම MCQ 50ක් දැම්මා. දැන් අපි කතා කරලා ඉවර කරපු හතරවෙනි පාඩමට අදාළව MCQ 50ක් දාලා තිනවා. ඒ MCQ 50 අපි මුලින් සාකච්ඡා කරලා ඉන්නවා. හරිද? දැන් මම 26 දරුවන්ට 10 වෙනි පාඩමෙන් ප්‍රශ්න ටිකක් ඒ කියන්නේ 10 වෙනි පාඩමේ රචනා ප්‍රශ්නයක් ලියන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරනවා. ඊට කලින් අපි මේ හතරවෙනි පාඩමේ MCQ 50 සාකච්ඡා කරලා තමයි ඊළඟ කොටසට යන්නේ. ඒක නිසා හතරවෙනි පාඩමේ මේ වැඩෙත් එක්ක දැන් සම්බන්ධ වෙන්න. හරිද? ඉතින් හතරවෙනි පාඩමට අදාළව. ඒ කියන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය, ජනමාධ්‍ය, නව මාධ්‍ය, සමාජ මාධ්‍ය මේ හතරවෙනි පාඩමට අදාළව ප්‍රශ්න 50 MCQ ප්‍රශ්න 50 අපි දැන් සාකච්ඡා කරනවා. හරි. මම දැන් group එකට දාලා ඇති paper එක හම්බුනේ නැති කට්ටිය සාකච්ඡාවෙන් පස්සේ මට message එකක් දාන්න මම ඔයාලට paper එක දෙන්නම්. හරි. දැන් මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. බලන්න. හරි. එතකොට මේ MCQ 50 ගත්තොත් මේ 50 ඇතුලේ තමයි අනිවාර්යෙන් එන MCQ එකක් තියෙනවා. ඉතින් මේ MCQ 50ක් කතා කරාට පස්සේ හරිද? ඕනනම් සාම්ප්‍රදායික මාධ්‍ය මේ සාම්ප්‍රදායික මාධ්‍ය, ජනමාධ්‍ය, නවමා සමාජ මාධ්‍ය මේ සම්පූර්ණ පාඩමෙන්ම MCQ 6ක් 7ක්. හරිද? ඉතින් මේ 50 ඇතුලේ ඔය එන්න පුළුවන් 6-7 අනිවාර්යෙන්ම තියෙනවා. හරි? ඒක හොඳට මතක තියාගන්න. ඉතින් හොඳට අහගෙන ඉන්න, හොඳට බලන්න කොහොමද MCQ එකක් හරියට තර්කානුකූලව ගන්න කියලා. බලමු. පළවෙනි ප්‍රශ්නය. සාම්ප්‍රදායික මාධ්‍ය අන්තර්ගතයක ඇති ලක්ෂණයක් නොවන්නේ. හරි. ඒතකොට සාම්ප්‍රදායික මාධ්‍යයේ මේ අන්තර්ගත ලක්ෂණයක් නොවන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. හරිද? බලමු. සරල ආකෘතියකින් යුක්ත වීම. ඔව්. අපි කිව්වා මේක සරල ව්‍යුහයක් තියෙන්න කියලා. හරිද? දෙක. විධිමත් ධාරාවන්ගෙන් යුක්ත වීම. විධිමත් ධාරාවන්. ඒක පොඩි සැකයක් තියෙනවා. හරි. ඒක තියලා අපි ඊළඟට යමු. නම්‍යශීලී බව අපි කිව්වා. මේ අහන්නේ සාම්ප්‍රදායික මාධ්‍යවල ලක්ෂණයක් නොවන එක. මේකේ නම්‍යශීලී බව ලක්ෂණයක් නේ. පිරිවැය අවම වීම. නවම පිරිවැය කියලා කිව්වේ ඒක. සංස්කෘතික සම්බන්ධතාවයක් පැන්න. අනිවාර්යයෙන් සංස්කෘතික සන්දර්භයක් තියෙනවා. එහෙනම් මෙතන ගන්න තියෙන්නේ මොකද්ද? විධිමත් ධාරාවන්ගෙන් යුක්ත වීම. විධිමත් ධාරාවන්ගෙන් යුක්ත වෙන්නේ මොන මාධ්‍යද? ජනමාධ්‍ය. ජනමාධ්‍ය ඒක හොඳට මතක තියාගන්න. විධිමත් ආයතනික රටාවක් එක්ක කටයුතු කරන්නේ ජනමාධ්‍ය. එහෙනම් ලක්ෂණයක් නොවන එක විදියට ගන්න තියෙන එකට 2. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. සාම්ප්‍රදායික මාධ්‍යයට ගැළපෙන ප්‍රකාශය වන්නේ. සාම්ප්‍රදායික මාධ්‍යයට ගැළපෙන ප්‍රකාශය මොකද්ද? ගැළපෙන එක බලමු. බොහෝ විට ලිඛිත වේ. නෑනේ. ලිඛිතව අපි ගොඩක් වෙලාවට ওই ජනකවි ආරෝමේව තිබුණේ. එහි පවතින්නේ එක් හැඩයකි. එක් හැඩයකි. නෑ විවිධ හැඩ තියෙනවා. සමාජ මූලාශ්‍ර බැහැර කරන්නේ නෑ. සමාජ මූලාශ්‍රත් එක්ක තමයි මේ සාම්ප්‍රදායික මාධ්‍ය හැදුනේ. පාරම්පරික සම්ප්‍රේක්ෂණයක් සහිතයි. අන්න මෙතන ගන්න තියෙන්නේ මොකද්ද? පාරම්පරික සම්ප්‍රේක්ෂණයක් සහිතයි. අන්න එහෙනම් උත්තරේ විදිහට අපිට ගන්න තියෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මේක සම්ප්‍රේක්ෂණය වෙනවා කියන එක. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේක්ෂණය වෙනවා. උත්තරේ 2-4. 3. ප්‍රාග් ඓතිහාසික යුගයේ සාම්ප්‍රදායික sannivedanaye උදෙසා භාවිත වූ ශබ්ද සංඥා විධික්‍රමයකි. ශබ්ද සංඥා. ඒ කියන්නේ හඬ මූලික වෙච්ච ඒවා මොනවද ඉස්සර කාලේ? මොනවද මෙතන? උත්තර 5ක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? සක්හඬ. දුමහා දුම්ගොබ යැවීම. දුම කියන්නේ මොකද්ද මෙතන? ශබ්දයක්ද නෑ. ඒක පේන දෙයක්. දෘශ්‍ය සංඥාව. කොළතු එලීම දෘශ්‍ය. කොඩි සලකුණු දෘශ්‍ය. වර්ණ ගැනීම දෘශ්‍ය. හරි. ඒවා දෘශ්‍ය සංඥා අපිට මෙතන ගන්න තියෙන්නේ සක්හඬ කියන එක. 3ට 1. 4. ප්‍රාථමික සමාජවාදීයේ භාවිත නොවූ sannivedana ක්‍රමයක් සහිත වර්ණය. භාවිත නොවූ එක. බලමු මොනවද භාවිත නොවිච්ච ඒවා මෙතනින්. ඒතර අපිට මෙතන තියෙන ඒවා අතරින් එකක් තමයි අපිට ගන්න. පැහැදිලිනේ? බලමු 1. දුම, කොලාතු, හූව, අන්නබෙර, ගින්දර. හරි. ඒවා තිබුණා. ඉඟි බිඟි, නලා, වර්ණ, බෙර, කොඩි. ඒවත් තිබුණා. දුම, කොලාතු, චිත්‍ර, අනබෙරේ, හූව. ඒවත් තිබුණා. සංඥා, සංකේත, ඉඟි බිඟි, සිතියම්, හඬ. අන්න එතන අපිට සිතියම් කියන එක ගැන පොඩි සැකයක් තියෙනවා. අපි ඊළඟ එකත් බලමුකෝ. වෙස් මුහුණු, චිත්‍ර, බෙර, නලා, වර්ණ. එහෙනම් අපිට ගන්න තියෙන්නේ 4 වෙනි උත්තරේ. 4 වෙනි උත්තරේ. හරිද? මොකද සිතියම් කියන එක ගොඩක් පස්සේ තමයි එන්නේ නේ. ඒතර ප්‍රාථමිකම අවධිය කියන්නේ මේ සරලව කරපු දෙයක් නෙමෙයිනේ. සිතියමක් කියන්නේ ලොකු දෙයක් ලිඛිතව මේක ඇඳලා ඒ වගේ දෙයක් නෙවෙයි. උත්තරේ ගන්න තියෙන්නේ අපිට 4ට 4.
පහ නිර්වාචික sannivedana ඉතා ප්‍රබල ලෙස සහ කලාත්මක ලෙස භාවිතා කළ හැකි sannivedana මාධ්‍ය විශේෂයක් වන්නේ. නිර්වාචික sannivedanය ප්‍රබලව කලාත්මකව භාවිතා කරන්න පුළුවන්. මෙතනින් මොනවද? රූපවාහිනිය සහ සිනමාව. ටීවී එකේ සහ ෆිල්ම් වල තමයි නිර්වාචික sannivedanය කලාත්මකව ප්‍රබලව යොදා ගන්න. ඒ කියන්නේ වචන නැතුව ප්‍රබලව අදහස් ඉදිරිපත් වෙන්නේ ගොඩක් වෙලාවට ටීවී එකෙන් එහෙම නැත්නම් ෆිල්ම් එකෙන්. හරි. එහෙනම් 5ට 3 6 පහත ප්‍රකාශ අතරින් සාම්ප්‍රදායික මාධ්‍යවල සුවිශේෂීතාවට වඩාත් යෝග්‍ය මෙතන යෝග්‍ය නොවන එක නෙමෙයි යෝග්‍ය වන කරුණ වන්නේ කියලා හදාගත්තා නම් හරි යෝග්‍ය වන කරුණ හරිද එතන චූටි ප්‍රින්ට් මිස්ටේක් එකක් තියෙනවා යෝග්‍ය වන කරුණ මේ අහන්නේ සාම්ප්‍රදායික මාධ්‍යවල ලක්ෂණ සාම්ප්‍රදායික මාධ්‍යවල ලක්ෂණ බලන්න කමල් කියනවා ජන මූල පදනම හරි දැන් අපි අර සාම්ප්‍රදායික මාධ්‍යවල ලක්ෂණ කියලා වෙනම පහක් කතා කරන්නේ ඊට අමතරව මම ආයිකුව ටියුට් එක යටින් දීලා මෙන්න මේවත් ලක්ෂණ විදිහට බලා ගන්න කියලා. අන්නේ ටියුට් එක යට වෙනම දාපුව තමයි මේ තියෙන්නේ. දැන් ඒ ටික කවුරු හරි බලන්න දුන්නේ උඩ ටික විතරක් බැලුවා නම් අනිවාර්යෙන් මේක වර්ධිනවා. හරි. ජන මූල පදනම හරි. අමල් විශ්වාසා ගරු කිරීම. ඒකත් හරි. නිමල් පොදු පිළිගැනීම හා පොදු යහපත. ඒකත් හරි. ඉෂිනි පාරම්පරික උරුම වීම. ඒකත් හරි. තරුෂි තේමාත්මක අන්තර්ගතය. ඒකත් හරි. එහෙනම් මෙතන වඩාත් යෝග්‍ය වන කරුණ කියලා ගත්තොත් එහෙම අපිට ගන්න තියෙන්නේ මොනවද? කමල් අමල් නිමල් ඉෂිනි තරුෂි සියලු දෙනා නිවැරදි සියලු දෙනා නිවැරදි උත්තරේ 6ට 4 6ට 4 ඊළඟට 7 බලන්න 7 සාම්ප්‍රදායික මාධ්‍යයන්ට නොගැලපෙන ප්‍රකාශය සාම්ප්‍රදායික මාධ්‍ය වලට ගැලපෙන්නේ නැති ප්‍රකාශය මොකක්ද කියලා තමයි අහන්නේ බලමු නොගැලපෙන එක නියත කර්තෘත්වයක් නොමැතිවීම ඒක ගැලපෙනවා කර්තෘත්වයක් නැහැ කියලා අපි දන්නවනේ ජන කවි ජන කතා කවුද කිව්වේ කියලා අපි අදටත් දන්නේ නැහැ ආයතනික ස්වභාවයකින් යුක්ත වීම අන්න පිස්සුනේ නේ ආයතනික ස්වභාවයක් තියෙන්නේ මොකද ජනමාධ්‍ය හරි පහට මොකක්ද කියලා අහනවා පහට 3 උත්තරේ පහට 3 හරි හතේ ආයතනික ස්වභාවයක් තියෙන ජනමාධ්‍යට ඒක හොඳට මතක තියාගන්න කවුරු කොහොම කොයි වෙලාවක ඇහුවත් ආයතනික ස්වභාවයක් තියෙන ජනමාධ්‍ය වලට ජනමාධ්‍ය ආයතන කියලා අපි කියන්නේ රූපවාහිනී ආයතන ජාතික රූපවාහිනී ආයතන ස්වාධීන රූපවාහිනී ආයතන හිරු ටීවී කියන්නේ එක ආයතනයක් දෙරණ කියන්නේ ආයතනයක් හරි ආයතනික ස්වභාවයක් තියෙන ජනමාධ්‍ය වල හරි බලමු අපි ඊළඟ උත්තර තුන තාක්ෂණික මෙවලම් භාවිතයෙන් තොරවීම ඔව් තාක්ෂණික මෙවලම් භාවිතාව වෙන්නේ නැහෙනේ සාම්ප්‍රදායික මාධ්‍යයක හරි ගැමි ජන සහභාගීත්වයෙන් යුතුව සිදුවීම ඒකත් හරි සාම්ප්‍රදායික සමාජවල ප්‍රභවය ලැබීම ඒකත් හරි එහෙනම් උත්තරේ ගන්න තියෙන්නේ 7ට 2 7ට 2 හරි මේ පේපරේ හම්බුනේ නැද්ද දරුවෝ මට මැසේජ් එකක් දාන්න වැඩි වුණාට පස්සේ මම පේපරේ දෙන්නම් MCQ 50ක් 4 වෙනි පාඩමෙන් තියෙනවා ඊළඟට තමයි අපි 10 වෙනි පාඩමේ වැඩේ කතා කරන්නේ හරි ප්ලෑන් එක ගොඩක් වෙනස් කරා 8 සාම්ප්‍රදායික මාධ්‍යයන්හි සුවිශේෂීතාවක් ලෙස සරල ව්‍යුහයකින් යුක්ත වීම යන අන්න සරල ව්‍යුහය කියන්නේ මොකක්ද කියලා තමයි මේ කියන්නේ මොකක්ද සරල ව්‍යුහයක් කියලා කියන්නේ බලන්න හරි බලමු එතකොට සරල ව්‍යුහයක් කියලා මොකක්ද අපි කිව්වේ මතකයිද අපි කතා කරන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය ලක්ෂණ යදින සරල ව්‍යුහය කිව්වේ මොකද්ද සාමාන්‍ය ජනතාවටත් අවබෝධ කරගන්න පුළුවන් විදිහේ සරලව මේකෙන් සංදේශ ඉදිරිපත් වෙනවා නම් ඒකට අපි කිව්වා සරල ව්‍යුහයක් කියලා. මතකයිනේ? සාමාන්‍ය ජනතාවට පවා තේරුම් ගන්න පුළුවන් විදිහේ නේද? ඕනම බුද්ධි මට්ටමකින් ඉන්න මිනිස්සෙට තේරුම් ගන්න පුළුවන් විදිහේ ස්වභාවික අමුද්‍රව්‍ය හොයාගෙන ඒව ඇසුරෙන් සිදු කරපු මාධ්‍ය තමයි සාම්ප්‍රදායික මාධ්‍ය කියලා කිව්වේ. පැහැදිලිනේ? අන්න බලමු පළවෙනි උත්තරේ සාමාන්‍ය ජනයාට අවබෝධ කරගත හැකි සරල ව්‍යුහයන්ගෙන් සාම්ප්‍රදායික මාධ්‍ය සකස් වී තිබීම. අන්න එහෙනම් අපිට ගන්න තියෙන උත්තරේ තමයි පළවෙනි උත්තරේ. හරි පළවෙනි උත්තරේ. අනිත් තේම මොනවද? තේමාවට ගැළපෙන අන්තර්ගතයේ තේමාත්මක අන්තර්ගතය. අවස්ථාව හා අවස්ථාවට ගැළපෙන ආකාරයෙන් සාම්ප්‍රදායික සංනිවේදන පහස ඒ කියන්නේ නම්‍යශීලීත්වය. ආවට පරිසෙන් ලබා ගන්නා සම්පත් උපයෝගී කරන ශ්‍රමය හුවමාරු වෙන. අවම පිළිවෙයි. සාම්ප්‍රදායික සමාජ සාරිකෙන්නේ. ආයිත් ඒ නේ හරිද? ඉතින් මෙතන සරල ව්‍යුහයට අපිට ගන්න තියෙන සාමාන්‍ය ජනයාට අවබෝධ කරගත හැකි සරල ව්‍යුහයන්ගෙන් සාම්ප්‍රදායික මාධ්‍ය සකස් වී තිබීම. හරිද? පැහැදිලිනේ? හරි. 9. ගමේ පැවැත්වෙන භාණ්ඩ සල්පිල පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුවත් කළ හැකි වඩාත් හොඳ මාධ්‍ය වන්නේ අන්න ගමේ තියෙන සල්පිල. ගමේ තියෙන සල්පිල ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න නම් ඒ මිනිස්සුන්ට ගමට සමීප sannivedana ක්‍රම ටිකක් වෙන්න ඕන. බලමු මොනවද කියලා මාධ්‍ය එතන අපිට ගන්න පුළුවන්. පළවෙනි එක තියෙනවා. පෝස්ටර් හොඳයි. ගමේ යලවන්න පුළුවන්. අත්පත්‍රිකා හොඳයි. ගෙයින් ගෙදර ගිහිල්ලා බෙදන්න පුළුවන්. ජංගම ශබ්ද විකාශන රටාව. බැඳගත්ත ලවුඩ් ස්පීකර් දෙකක් ගියා ගම වටේ.
හොඳයි. හරි. එහෙම හොඳයි කියලා බෑනේ ඊළඟේවත් බලන්න ඉපේ බලමු. ගුවන් විදුලිය රූපවාහිනිය අද වැඩක් නැහැ. වැඩක් නැහැ නේ. 8ට උත්තරේ 1. 8ට මොකද්ද කියලා අහනවා 8ට 1. හරිද? ගුවන් විදුලියේ මේ රේඩියෝ එකේ දාලා වැඩක් තියෙනවද? දැන් ඕගොල්ලෝගේ ගමේ ඕගොල්ලෝගේ ගමට විතරක් කරන එක රේඩියෝ එකේ කියලා වැඩක් නැහැ මුළු ලංකාවටම එහෙන්. ටීවී එකේ ඇඩ් එකක් දාලා වැඩක් නැහැ නේ. අනිත් එක ලොකු වියදමකුත් යනවා. වැඩක් නැහැ නේ. හරි ප්‍රතිඵලයක් ගන්න. බෑ නිසා ඒක ගන්න බෑ. හරි අන්තර්ජාලය දාලා කොහොමත් වැඩක් නැහැ නේ. හරි. 3 කෙටි පණිවිඩ පෝස්ටර් ගුවන් විදුලිය. ඒකෙත් ගුවන් විදුලිය තියෙන. ඒකින්ද වැඩක් නැහැ. දුරකථන ඇමතුම් පෝස්ටර් අත්පත්‍රික. දුරකථන ඇමතුම් කාට දෙන්න? නේ? පුවත්පත් දුරකථන ඇමතුම් ශබ්ද විකාශන මත. ඒකත් පුවත් දුරකථන ඇමතුම් පුවත්පත් තියෙන ඒක නිසා ගන්න බෑ. හරි? හරිද? ඒ විදියට. 6ට මොකක්ද කියලා අහනවා 6ට 4. හරි. එතකොට 9ට අපිට ගන්න තියෙන්නේ එහෙනම් පෝස්ටර් අත්පත්‍රිකා ජංගම ශබ්ද විකාශන රත. 9ට උත්තරය 1 තමයි අපිට ගන්න තියෙන්නේ. හරි. 10. සාම්ප්‍රදායික මාධ්‍යයේ වැදගත්කමක් වන්නේ සාම්ප්‍රදායික මාධ්‍යයේ වැදගත්කම. දැන් මතක තියෙන්න ඕන ටක් ගාලා වැදගත්කම් ටික. බලමු. වැදගත්කම මොකද්ද? සරල ව්‍යුහය කියන්නේ ලක්ෂණයක්. හොඳට මතක තියාගන්න සාම්ප්‍රදායික මාධ්‍යයේ ලක්ෂණ සහ වැදගත්කම් පටල ගන්න එපා. ගොඩක් දරුවෝ කරන්නේ ලක්ෂණය වැදගත්කමුයි පටල ගන්නවා. පටල ගත්තට පස්සේ ඉතින් කරන්න දෙයක් නෑ. හරි. මෙතන අහන්නේ ලක්ෂණ නෙමෙයි වැදගත්කම. සරල ව්‍යුහය කියන්නේ ලක්ෂණයක්. තේමාත්මක අන්තර්ගතය කියන්නේ ලක්ෂණයක්. නම්‍යශීලීත්වය කියන්නේ ලක්ෂණයක්. අවපිරිවෙය කියන්නේ ලක්ෂණයක්. උපදේශාත්මක සංදේශ ජනනය කළ හැකිවීම. අන්න ඒක වැදගත්කම. හරි. උත්තර එහෙනම් 10ට 4 උපදේශාත්මක සංදේශ ජනනය කළ හැකිවීම 10ට 4. හරි. 11 සාම්ප්‍රදායික මාධ්‍යයේ සුවිශේෂීතාවක් වන්නේ මින් කුමක්ද? සුවිශේෂීතාවක් කියන්නේ ලක්ෂණයක්. ලක්ෂණයක් තමයි මෙතන අහන්නේ. බලන්න. එක සංස්කෘතික සන්දර්භය. අන්න අපි කතා කරා ලක්ෂණ විදියට ওই සංස්කෘතික සන්දර්භය නේ. භාව ප්‍රකාශනය නෑ. ජාලගත කරන්නේ නව මාධ්‍ය, ස්වයංකරණයේ නව මාධ්‍ය, සරල ජංගමශීලී මාධ්‍යයක් කියන්නේ ගුවන් විදුලි. හරි. එහෙනම් උත්තරේ ගන්න තියෙන්නේ අපිට 11ට 1 සංස්කෘතික සන්දර්භය. සංස්කෘතික සන්දර්භය. හරි. 12 ඒ සමාජවල ජන විඥානයේ ස්වභාවය නිරූපණය වන්නේ අදාළ සමාජයේ ජන විඥානය. ඒ කියන්නේ ඒ සමාජයේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ජන විඥානය, මනස, ඒ මිනිස්සු හිතුව විදිය. හරි. මේ මිනිස්සු ක්‍රියාත්මක වුණේ සරල ගත්තොත් මේ මිනිස්සුන්ගේ දැනුම ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා බලා ගන්න පුළුවන් මොන මාධ්‍යෙන්ද කියලා තමයි අහන්නේ. මාධ්‍ය කියන්නේ මොන විධික්‍රමයෙන්ද කියලා තමයි අහන්නේ. හරිද? අපි කිව්වා මොකක්ද ජන විඥානය ගැන කිව්වා නම් මිනිස්සුන්ගේ ජන විඥානයේ ක්‍රියාත්මක වෙන හැටි ගැන කතා කරනවා නම් එතෙන්දි මතක් වෙන්න ඕන එකම විධික්‍රමය තමයි මොකද්ද? ජන කතාව. ජන කතාව. හරිද? ජන කතාව. දැන් ජන කතා අහද්දි සමහරවිට අපිට හිතන ඒ කාලේ හිටපු මිනිස්සු කොච්චර මෝඩද? ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජන විඥානය, මිනිස්සු හිතපු විදිය කොච්චර මෝඩද? හිතලා නැද්ද? අර අලියගේ නැට්ටේ එල්ලීලා දිව්‍ය ලෝකයන් කියලා. ඕක හිතත් දෙනවා අපෝ මා මුන්නම් මීහරක් කියලා. හිතෙන්නේ නැද්ද? හිතන නේද මාර මෝඩයෝ ඉඳලා තියෙන්නේ. දැන් අන්දරේගේ කතා අහද්දි ඒ දවස්වල මිනිස්සු කොච්චර මෝඩද කියලා අපිට වැඩි ඕනේ රජමාලිගාවේ රජතුමාගේ ඉඳන්ම අන්දරේට අහුවෙලා. ඒ කියන්නේ අන්දරේගේ කපටිකම සහ අනිත් මිනිස්සුන්ගේ මෝඩකම. අන්න මිනිස්සුන්ගේ ජන විඥානය අපි අඳුරගත්තා නේ. අන්දරේ කිව්ව ගමන් අපිට අදටත් මතක් වෙන්නේ මහා කපටියෙක් නේ. ඒ කියන්නේ අපි මේ මිනිස්සුන්ගේ ජන විඥානය අඳුරගෙනනේ නේද? අදටත් කැකිලි රජුරු කිව්ව ගමන් හිතෙන්නේ මොකක්ද? කැකිලි රජුරුගේ නඩු තීන්දුව. කැකිලි රජුරු කිව්ව ගමන් අපිට හිතෙනවා මේ මිනිස්සුන්ගේ ජන විඥානය. මහදන මුත්තයි ගෝලේ රොත්තයි කිව්ව ගමන් අපිට අදටත් හිතෙනවා මේ මිනිස්සුන්ගේ ජන විඥානය නේ. පැහැදිලි නේද? ඔන්න ඕක තමයි කියන්නේ අපිට ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ජන විඥානය. මේ මිනිස්සු හිතන පතන විදිය තේරුම් ගන්න නම් අපිට වැදගත් වෙන එකම දේ තමයි ජන කතා. ජන කතා. පැහැදිලිනේ? එහෙනම් උත්තරේ 12ට 3 ජන කතා. 13 දැනුම් මෙගුණුම් සම්පාදනය සංස්කෘතිකාංග හුවමාරු කිරීමට හැකිවීම භාව ප්‍රකාශනය ආදී ලක්ෂණ දක්න ලැබෙන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය තුල. සාම්ප්‍රදායික මාධ්‍ය තුල 13ට 4 14 සාම්ප්‍රදායික සංනිවේදන විධික්‍රමයක් ලෙස ගැමි නාටක පිළිබඳ කියවෙන සාවද්‍ය ප්‍රකාශය. සාවද්‍ය කියන්නේ මොකද්ද? සාවද්‍ය කියන්නේ වැරදි. වැරදි. නිර්වද්‍ය කියන්නේ හරි. සාවද්‍ය කියන්නේ වැරදි. බලමු මොකද්ද වැරදි එක. හරි. සාම්ප්‍රදායික සංවිධික්‍රමයන් ලෙස ගැමි නාටක පිළිබඳ සාවද්‍ය එක. අදෘශ්‍යමාන වස්තුන් නැමතීමයි.
පළවෙනි උත්තරේම පොඩ්ඩක් අවුල් නේද? දැන් මෙතන අහන්නේ ගැමි නාටක ගැන. අදුෂ්්‍රමාන වස්තුන් නමතන්නේ මොකද? යාතු කර්මවල නේ? බලමු ඊළඟ උත්තර. ගැමි නාටක පුවතක් පදනම් කරගෙන. ඒක හරි නිර්වද්‍යයි. ප්‍රදේශ අනුව ගැමි නාටක වල විවිධතා පවතී. ඒක නිර්වද්‍යයි. කවි කීම හිටිවන සංවාද උපයෝගී කරගෙන. ඒකත් නිර්වද්‍යයි. රංගනයට අදාළ බාණ්ඩ පරිසරයේම සබයි. ඒක නිර්වද්‍යයි. එහෙනම් අපිට ගන්න තියෙන්නේ 14ට 1 අදුෂ්්‍රමාන වස්තුන් නැමතීම. ඒ කියන්නේ යාතු කර්ම ශාන්ති කර්ම ඇතුලේ යාතු කර්ම වල තමයි ගොඩක් වෙලාවට අදුෂ්්‍රමාන වස්තුන් නැමතී 14ට 1. 15 ප්‍රස්ථා පිරුළු සම්බන්ධයෙන් වඩාත් ගැළපෙන ප්‍රකාශය. ප්‍රස්ථා පිරුළු අහලා තියෙනවනේ නේ. ප්‍රස්ථා පිරුළු පරංගියා කෝට්ටේ ගියා වගේ නේද? පණින ඉරවුන්ට ඉලිමන් බැන්දා වගේ නේ. එක එක කතා කියනවනේ අපි නේද? මොනවද මේ වක්කඩේ හකුරු හැංගුවා වගේ. හරි. ප්‍රස්ථා පිරුළු සම්බන්ධ ගැළපෙන එක මොකද්ද? අදහස් කෙටියෙන් හා ප්‍රබලව ප්‍රකාශ කිරීමේදී යොදාගත හැකියි. දෙක බලමුකෝ. එදිනදා sannivedana කටයුතු වල යොදා ගැනීම පහසු වේ. මෙතන අහන්නේ වඩාත් ගැළපෙන එක. ප්‍රස්ථා පිරුළ ඇතුලේ තියෙන දේ වඩාත්ම මෙතනින් ගැළපෙන්නේ මොකටද? ගුප්ත හා අදුෂ්්‍රමාන බලවේගවල සම්බන්ධ නැහැ. එහෙම එකක් නැහැ. ඒක ගන්න බෑ. ජනකතා සමග සම්බන්ධතාවයක් නොමැත නෑ. ජනකතාවත් එක්ක සම්බන්ධයි. හරි. ජනකතා වලින් තමයි ගොඩක් වෙලාවට ප්‍රස්ථා පිරුළ හැදිලා තියෙන්නේ. නේ? පරංගියා කෝට්ටේ ගියා වගේ වෙච්ච කතාව අපි දන්නවා. නේද? නේද? අපි දන්නවා කතාව. හරිද? ඉතින් ජනකතාවත් එක්ක මේක සම්බන්ධයි. නව සමාජ සංසිද්ධියට අනුව අලුතින් නිර්මාණය නොවේ නේ. සමාජ සංසිද්ධියට අනුව ගොඩක් වෙලාවට මේ නිර්මාණය වෙන්න පුළුවන්. හරිද? හැබැයි මෙතනින් වඩාත්ම ගැළපෙන ප්‍රකාශය විදිහට අපිට ගන්න තියෙන්නේ 15ට 1 අදහස් කෙටියෙන් හා ප්‍රබලව ප්‍රකාශ කිරීමේදී යොදාගත හැකියි. ගොඩක් වෙලාවට අපි අදහසක් කෙටියෙන් ප්‍රබලව කියද්දි තමයි මේ ප්‍රස්ථා පිරුළු කියන ඒවා භාවිතා කරන්නේ. හරිද? එහෙනම් 15ට 1 15ට 1 16 ජනශ්‍රුති හැදෑරීම සෑම නිර්මාණකරුවෙකුටම වැදගත් බව විචාරකයෝ පෙන්වා දෙති. එයට හේතු වන්නේ නන්නේ. නිර්මාණයක් කරද්දී ජනශ්‍රුතිය වැදගත් වෙනවා. පැහැදිලිද? නිර්මාණයේ තියෙන අන්තර්ගතයේ වැදගත් වෙන්නේ ජනශ්‍රුතියත් එක්ක. නිර්මාණය සාර්ථක වෙන්නේ ජනශ්‍රුතියත් එක්ක. සරලව කිව්වොත් එහෙම මිනිස්සු හිතන පතන විදිය. මිනිස්සුන්ගේ ඥානය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මිනිස්සු කොහොමද හිතන පතන විදිය? එයාලා කොහොමද මොන හරි දෙයක් දිහා දකින්නේ? අන්න ඒක වැදගත් වෙන නිර්මාණකරුවෙට නිර්මාණයක් කරද්දී. පැහැදිලිද? හිතන්නකෝ දැන් වර්තමාන තාරුණ්‍ය කැමති විරහවට නම් සින්දු ලියන කෙනා විරහව තමයි මාකට් කරන්නේ. හරි? මොකද සතුටට වඩා මිනිස්සු විඳින්නේ විරහව. හරි? සතුට විඳිනවා. හැබැයි සතුටට වඩා අපිට අමුතු විදියට දැනෙන්නේ විරහව. ඒක නිසා තමයි හැමෝම ගොඩක් වෙලාවට විරහ ගීතයක් ලියන්නේ. හරිද? ඒතොර විරහ ගීත ඒක මාකට් කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම තමයි ප්‍රේමණීය ගීතත් මාකට් කරන්න පුළුවන් නේ. එතකොට හැම ගායකයෙක්ගෙම ගොඩක් වෙලාවට විරහ ගීතයක් සහ ප්‍රේමණීය ගීතයක් දෙකක් තියෙනවා නේ. දෙකක් තියෙනවා. එතකොට අදාළ කෙනාට අදාළ විදියට ඒක රස විඳින්න පුළුවන්. එතකොට තාරුණ්‍ය ටාගට් කරද්දී යාළගේ ජන විඥාන විදියට ගොඩක් වෙලාවට ආදරේ ප්‍රේමයේ මූලික කරගෙන ගීත නිර්මාණය නේද? චිත්‍රපටියක් හැදෙනවා නම් ඒ චිත්‍රපටිය හදන්න කලින් ජන විඥානය බලන්න. අපි දන්නවා ෆාදර් කියලා මූවි එකක් ආවා. එතකොට ඒකේ තියෙන්නේ මේ පාතාලේ කතාව. එතකොට මිනිස්සුන්ගේ ජන විඥානයත් එක්ක ගැලපෙනවා. නේ දැන් බලන්නකෝ කදිර දිව්‍ය රාජ්‍ය නේ. ඒතර කදිර දිව්‍ය රාජ්‍ය කියන්නේ මිනිස්සුන්ගේ අපේ ජන විඥානයත් එක්ක හරියට ගැලපෙනවා. දෙවියෝ සම්බන්ධ කතා අපේ තියෙන විශ්වාසත් එක්ක අපේ මිනිස්සු හරි ආසයි. ඒ වගේ නිර්මාණ බලන්න නේද? වැල නොකඩි චිත්‍රපට ශාලාවලට ගිහින්. අන්න ඒක නිසා හොඳට මතක තියාගන්න. නිර්මාණයක් කරද්දී මිනිස්සුන්ගේ මනස ක්‍රියාත්මක වෙන විදිය ගැන අවබෝධ කරගන්න ඕනේ. හරි. එතකොට එතන ජනශ්‍රුති වලින් ජන විඥානය හඳුනාගත හැකි වෙන නිසාය. ඒතර උත්තරේ විදියට ගන්න තියෙන්නේ අපිට 16ට 1 16ට 1 ජනශ්‍රුති වලින් ජන විඥානය. ඒතර මිනිස්සුන්ගේ ජන විඥානය අපිට හොයාගන්න පුළුවන්. අන්න ඒක නිසා 16ට 1 17 සාම්ප්‍රදායික මාධ්‍යයන්හි සුවිශේෂතා යන්නට අයත් නොවන්නේ. ඒ කියන්නේ සාම්ප්‍රදායික මාධ්‍යවල සුවිශේෂීතාවලට අයිති නැති එකක් තියෙනවා. ඒක නම් හැබැයි උත්තරයක් නෑ නේද? ඒක පොඩි අවුලක් තියෙනවා. හරි. හරි. කමන්නේ. ඒක අපි තියමු. ඒකේ ඔක්කොම උත්තර ටික ගන්න පුළුවන්. හරිද? ඔක්කොම උත්තර ටික ගන්න පුළුවන්. ඒක නිසා අපි ඒක තියමු. සියල්ල හරි. all. ලකුණක් ගන්න කමන්නේ. අවුල. 18. සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රමවලදී තේමාවට ගැළපෙනසේ අන්තර්ගතය සකස් කර ගැනීම. තේමාවට ගැළපෙන අන්තර්ගතය සකස් කරනකො මතකද? තේමාත්මක අන්තර්ගතය කියලා. අන්න. ඒකට නොගැළපෙන ප්‍රකාශය. ඒ කියන්නේ
සාම්ප්‍රදායික සම්නිධි හිතනකො ගැමි නාටකයක්, ජන කවියක්, ජන කතාවක්, ශාන්ති කර්ම මොනවා හරි කරද්දී තේමාවක් විදියට නොගැලපෙන එක මොකක්ද? කියන්නේ කරන්න හොඳ නෑ තේමාවක් විදියට. මොකක්ද බලමු. රෝග වලින් ආරක්ෂා වීම. ඒක හරි. ඒක ගන්න පුළුවන්. හරි. ජාතිමාමකත්වය යන්න ජාතිමාමකත්වය එක ජාතියකට විතරක් නේද පක්ෂපාතීව. අපේ ජාතිය අනිත් ජාතීන් මොනවාද අපි කියන්නේ ඒවා පොඩි අපේ එක තමයි ලොකු. එහෙම සීන් එකක් ගැලපෙන්නේ නෑනේ. අනිත් ඒවා භවභෝගාරක්ෂ ඒක හරි. විනෝදේ විශ්‍රාන්ති භාව ඒකත් හරි. විශ්වාසය ඒකත් හරි. එහෙනම් උත්තරේ විදිහට අපිට ගන්න තින්නේ 18ට 2 ජාතිමාමකත්වය. හරි. 19 සාම්ප්‍රදායික විධික්‍රමයන්ට අයත් නොවන්නකි. සාම්ප්‍රදායික විධික්‍රම වලට අපි කතා කරා. මොනවද සාම්ප්‍රදායික විධික්‍රම වලට අයිති වෙන්නේ? ජන කතා, ජන කවි, ගැමි නාටක, ශාන්ති කර්ම හා යාතු කර්ම. එහෙනම් මෙතන ගන්න තියෙන්නේ අපිට වේදිකා නාට්‍ය අයිති නෑ. 19ට 5. 19ට 5. 20 ජන කවි වල දක්නට ලැබෙන ලක්ෂණයක් නොවන්නේ අන්න. ජන කවි වල දක්නට ලැබෙන ලක්ෂණයක් නෙමෙයි. ඒ කියන්නේ සරලව කිව්වොත් ජන කවියේ ලක්ෂණයක් නෙමෙයි. මොකද්ද? බලමු. මුඛ පරම්පරාගතව පැවතීම. හරි. සරල බස් සහරා භාවිත කිරීම. හරි. ජන කවි නිර්මාණය සඳහා ජීවන අත්දැකීම් පාදක කරනවා. ඒකත් හරි. නිර්මාණකරුවා කවරෙක්දයි හඳුනාගත හැකියි. කුණුහරුපනේ කතා කර නිර්මාණකරුවා කවුද කියලා කොහොමද අපි දන්නේ? නේ? අපි දන්නේ නැහැ. එහෙනම් උත්තරේ ඒක නිර්මාණකරුවා කවරෙක්දයි හඳුනාගත හැකි වීම. 20ට 4. 20ට 4. 21 ජනකතා යන්නට නොගැලපෙන ප්‍රකාශය වඩුවේ. ජනකතාවලට නොගැලපෙන ප්‍රකාශය මොකක්ද කියලා බලමු. ගැලපෙන්නේ නැති එක. සිද්ධියක මුල මැද අග යන අංගත්‍රයේ මනාව ගලපා ඇත. හරි. ජනයාගේ ජීවන අරගලයේ අපේක්ෂා, ආශා, දුක්ඛ දෝමනස් සහ ගවේෂණ ආදී පිළිබිඹු කරන කතන්දර විශේෂ. හරි. ඒ සමාජවල ජන විඥානයේ ස්වභාවය නිරූපණය. හරි. අපි කලින් කතා කරා. ප්‍රාදේශීය වාග් විහරණ පවත්න ආවේනික ලක්ෂණ හඳුනාගත හැකියි. ඒකත් හරි. 5 ප්‍රබන්ධ චරිත සහ සිදුවීම් ගොඩනංවමින් අනුක්‍රමික කතා පුවතක් ලෙස ගලා යන දීර්ඝ ආඛ්‍යානකි. ප්‍රබන්ධ චරිත සිදුවීම නෙමෙයි. ප්‍රබන්ධ කියන්නේ අර ගලපුවා නැත්තම් මවාගත් එහෙම එකක් නෑ. මේක සත්‍ය සිදුවීම් මැසුරින් ගොඩක් වෙලාවට නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් නොගැලපෙන එක විදියට 21ට 5 අපිට ගන්න පුළුවන්. 21ට 5. හරි. 22 යාතු කර්ම එහෙම නැත්නම් රීචුවල් යන්නේ අදහස් වන්නේ කුමක්ද? යාතු කර්ම කියන්නේ මොකද්ද? යාතු කර්ම කියන්නේ මොනවද? අදුශ්‍රමාන වස්තුන් නැමතීමෙන් ඒවායින් පිහිටක් ලබා ගැනීම. අන්න එහෙනම් පළවෙනි උත්තරේම අපිට එතන ගන්න පුළුවන්. 22ට 1 අදුශ්‍රමාන වස්තුන් නැමතීම ඒවායින් පිහිටක් ලබා ගැනීම. 22ට 1. 23 ශාන්ති කර්මයන්හි අරමුණු යන්නට නොගැලපෙන ප්‍රකාශය. ශාන්ති කර්මයක අරමුණක් නෙවෙයි. ගෝවිතයන් කටයුතු සාර්ථක කර ගැනීම. හරි. ශාස්ත්‍රීයත්වයේ ප්‍රාර්ථනා කිරීම. හරි. රාජ්‍යපාලකයාට පින් පැමිණෙන්නේ. රාජ්‍යපාලකයාට පින් පමුණුවන්න ශාන්ති කර්ම කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. හරිද? එහෙනම් උත්තරේ ගන්න තියෙන්නේ 23ට 3. 4 පැපොල සරම්ප රෝග වලින් අප මිදෙන්න විනෝදාර්ථ අපේක්ෂාව ඒවත් ගන්න පුළුවන්. මෙතනින් අපට නොගැලපෙන එක විදිහට ගන්න තියෙන්නේ රාජ්‍යපාලකයාට පින් පැමිණවීම. රාජ්‍යපාලකයාට පින් පැමිණවීම 23ට 3. 24 සරල හා හාස්‍යෝත්පාදක ස්වරූපයක් ගන්නා සංවාද පැවතීම යකදුරා විසින් නාතුරයා නොපෙනෙන බලවේග හා නරඹන්නන් සමග අදහස් සෝමාරු සිදු කරයි. මෙම ප්‍රකාශයට වඩාත් ගැලපෙන සාම්ප්‍රදායික විධික්‍රම. අන්න යකදුරයි ආතුරයයි දෙන්න ඉන්නවා නම් ටක් ගාලා මතක් වෙන්න ඕන මොකද්ද? ශාන්ති කර්ම සහ යාතු කර්ම. නේ යකදුරයි ආතුරයයි. අර ලලයි ලිලයි කියලා කතාවක් ගියා මතක නේද? ඒක රන්දිකයි අර ඉන්නේ කපුවෝයි කියලා අර යකදුරයි කපුවයි අතර මෙන්න යකදුරයි ආතුරයයි අතර ආතුරය තමයි රන්දි. උඩ පිට්ටු හදලා ඌ පිට්ටු කන්න කැමති නෑ. මතකයිද? එහෙම සිදුවීමක් කියන්නේ. මන්ද යකෝතෝ පිට්ටු නොකන්නේ උඹ හින්දනේ අපි පිට්ටු හදන්නේ. එතකොට හිටි වෙන කවි කියන්නේ අන්න ඒවා. අදාළ වෙලාවට ඒ තැනට ගැලපෙන සිද්ධිය බලලා කවියක් හදලා කියනවා. නේ? දැන් අතනට පිට්ටු දෙන ඌ පිට්ටු කන්නේ ටක් ගාලා. කවුද? යකදුරා කවියක් හදලා කියුනේ. මන්ද යකෝතෝ පිට්ටු නොකන්නේ තෝ හින්දනේ අපි පිට්ටු හදන්නේ කියලා. ආතුරයත් අනිත් පැත්තෙන් දැන් ඌට පිට්ටුව කා ගන්න බෑ පිට්ටුවේ ලුණු නැති ඉඳනේ. අරගෙන රදල භවයේ රස කවුරුද දන්නේ ලුණු නැති පිට්ටුව කොහොමද කන්නේ නේ? ඉතින් ඇත්තනේ ලුණු නැති පිට්ටුව කොහොමද කන්නේ කියලා. ඉතින් ඒතර යකදුර ආතුරයා වගේ ඒ වචන තිබ්බොත් අනිවාර්යෙන් මතක් වෙන්න ඕන මොකද්ද? මොකද්ද?
ශාන්ති කර්ම හා යාතු කර්ම. එහෙනම් 24ට උත්තරේ 4. 24ට 4. 25 උඩරට ප්‍රදේශයේ ප්‍රචලිත ගැමි නාටකයකි. අන්න උඩරට ප්‍රචලිත ගැමි නාටකය මොකද්ද? සොකරි. උඩරට ප්‍රචලිත ගැමි නාටකය සොකරි. 25ට 1. පහතරට ප්‍රචලිත ගැමි නාටකය කෝලම්. 26ට 2. 25ට 1 26ට 2. සාමාන්‍ය විවහාරයේදී මූලික ජනමාධ්‍ය ලෙස සැලකෙන්නේ සාමාන්‍ය විවහාරයේදී මූලික ජනමාධ්‍ය විදියට ගන්න අපි රූපවාහිනිය ගුවන්විදුලිය සහ පුවත්පත. රූපවාහිනිය ගුවන්විදුලිය සහ පුවත්පත. උත්තරේ 27ට 3. රූපවාහිනිය ගුවන්විදුලිය හා පුවත්පත. හරි. 24ට කීයද? 24ට 4. 24ට 4. 27ට 3. රූපවාහිනිය ගුවන්විදුලිය හා පුවත්පත. 27ට 3. හරි. 28 අන්න ABCD කියලා තියෙනවා. බලන්න. ජනමාධ්‍ය ඉටු කළ යුතු භූමිකා කිහිපයක් දැක්වේ. ආරක්ෂකගේ භූමිකාව, සාකච්ඡා මණ්ඩපයේ පරිසරය ආරක්ෂා කර ගැනීමට රුකුල් දීම, සමාජ උරුමය අඛණ්ඩ ව්‍යාප්ති කිරීම, ගුරුවරයෙකුගේ භූමිකාව. විල්බර් ශ්‍රාම් ජනමාධ්‍ය මගින් ඉටු කළ යුතු කාර්යයන් ලෙස දැක්වුවේ. විල්බර් ශ්‍රාම් කිව්ව කාර්යය. එහෙම නැත්නම් විල්බර් ශ්‍රාම් කිව්ව ජනමාධ්‍යයේ භූමිකා තුනක් ගැන. මොනවද භූමිකා තුන? ආරක්ෂකගේ භූමිකාව, ගුරුවරයෙකුගේ භූමිකාව, සාකච්ඡා මණ්ඩපයක භූමිකාව. හොඳට මතක තියාගන්න. විල්බර් ශ්‍රාම් කිව්වේ මොනවද? ආරක්ෂකගේ භූමිකාව, සාකච්ඡා මණ්ඩපයක භූමිකාව, ගුරුවරයෙකුගේ භූමිකාව. එහෙනම් උත්තරේ ආරක්ෂකගේ භූමිකාව A, සාකච්ඡා මණ්ඩපයක භූමිකාව B, ගුරුවරයෙකුගේ භූමිකාව E. A B හා E. A B හා E. 29. එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු සහිත යම් නිශ්චිත කාලවකවානුවක අඛණ්ඩව ප්‍රකාශයට පත් කර එකවර නොබදින ලද ප්‍රකාශනය පුවත්පත වේ. මෙම නිර්වචනය ඉදිරිපත් කළේ කවුද? යුනෙස්කෝ සංවිධානය. යුනෙස්කෝ සංවිධානය. ඕවා මතක තියාගන්න ඕනේ. ඉතින් ඒවා නිර්වචන. ලෝක ව්‍යාප්ත ජාලය. ලෝක ව්‍යාප්ත ජාලය. World Wide Web WWW. කවුද මේක ඉදිරිපත් කරේ? කවුද ඉදිරිපත් කරේ? ටිම් බර්න්ස්ලී. ටිම් බර්න්ස්ලී තමයි මේක ඉදිරිපත් කරේ. හරි. 31. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන්නේ අන්න. රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකක් මෙතන තියෙනවා. හරිද? ඒක තමයි ලේක් හවුස් ආයතනය සහ ස්වාධීන රූපවාහිනී ආයතනය. ඒතර ওই දෙකම අපිට ගන්න පුළුවන් රාජ්‍ය මාධ්‍ය ආයතන විදියට. හරිද? ලේක් හවුස් සහ ස්වාධීන රූපවාහිනී ආයතන. හරි. 31ට දෙකක් ගන්න පුළුවන්, හතරක් ගන්න පුළුවන්. විජය පුවත්පත් ආයතනය ගැන පෞද්ගලික ලංකාදීප පත්තරේ අහලා තියෙනවද? ලංකාදීප පත්තරේ තමයි මේ විජය පුවත්පත ඔස්සේ එන ප්‍රධාන එක. හරි. ලේක් හවුස් එකෙන් එන එකක් තමයි දිනමින පුවත්පත. දිනමින. මහරජා ආයතනය කියලා කියන්නේ අපි කවුරුත් දන්න සිරස. සිරස මාධ්‍ය ජාලය තමයි මහරජා ආයතනය. ස්වාධීන රූපවාහිනී ආයතනය කියන්නේ ITN එක. හරිද? ABC මාධ්‍ය ආයතනය කියන්නේ හිරු එක. ABC කියන්නේ හිරු එක. ගොඩක් කට්ටිය ඔක දන්නේ නැහැ. හිරු කියන්නේ රූපවාහිනී නාලිකාවක්. ඒ රූපවාහිනී නාලිකාව අයිති සමස්ත මාධ්‍ය ජාලයේ නම තමයි ABC. Asian Broadcasting Corporation. එහෙනම් ආසියානු මාධ්‍ය ජාලය. ආසියානු මාධ්‍ය ජාලය. ඒ සමහරවිට ඔය දැන් පොයි දවසේදී මොයි ධාතු වන්දනාරෝමයව කරනවනේ හිරු එකකින්. එතකොට කියන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මෙතුමා සහ එම මැතිනිය විසින්. ඔහොම යනවා ඇහෙනව නේද? අන්න ඒක තමයි ABC කියලා ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ. හරි. හරි. එතකොට 31ට උත්තරේ දෙක ගන්නත් පුළුවන්, හතර ගන්නත් පුළුවන්. 31ට දෙක හතර දෙකම ගන්න පුළුවන්. 32 පහත ඒවායින් නවමාධ්‍ය පමණක් අඩංගු වචන ඛණ්ඩය තෝරන්න. හරිද? 32 පහත ඒවායින් නවමාධ්‍ය පමණක් අඩංගු එක. නවමාධ්‍ය කියන්නේ අන්තර්ජාලය මූලික වෙලා ආපු දේවල්. මොනවද බලමු? මොනවද? අපි බලමු පළවෙනි එක රූපවාහිනිය පුවත්පත. ගන්න බෑ රූපවාහිනිය ගුවන්විදුලි පුවත්පත කියන්නේ ජනමාධ්‍ය. වෙබ් අඩවි Facebook වෙළඳ දැන්වීම. එතන වෙළඳ දැන්වීම කියලා එකක් තියෙනවා. ඒක නිසා ඒක ගන්නත් බෑ. සැටලයිට් රූපවාහිනී Facebook ආයි රූපවාහිනී තියෙනවා ගන්න බෑ. Sky Facebook ගුවන්විදුලි ආයි ගුවන්විදුලි තියෙනවා ගන්න බෑ. Facebook email වෙබ් අඩවි අන්න අපිට දැන් මෙතනින් වඩාත්ම ගැලපෙන උත්තරේ විදියට ගන්න තියෙන්නේ 32ට 5 Facebook email වෙබ් අඩවි 32ට 5. හරි. 33 ජන සංනිවේදන ක්‍රියාවලියේදී සංනිවේදකයෝ සංඥා දොරටුපාලකයෝ ජනමාධ්‍ය හා පෙරහණු ආදී ඇතුළත් වන්නේ අන්න ටක් ගාලා මතක් වෙනවනේ මොකක් ගැනද මේ කියන්නේ? සංනිවේදකයන්ගේ ඉඳලා
නේද? ග්‍රාහකයන්ට බලපෑමක් වෙන තාක්වල් මේ යන සංදේශයේ ගමන් මඟ එහෙම නැත්නම් ජනමාධ්‍ය ක්‍රියාවලියේ මේ ගමන් මඟ ගැන පැහැදිලි කරපු ආකෘතිය තමයි මොකද්ද? හබ් ආකෘතිය. හබ් ආකෘතිය. හබ් ආකෘතිය. මතකයි නේද? රේල්ඩන් හයිබර්ට්, ඩොනල්ඩ් ආර් අංගුරේ සහ තෝමස් W බෝන් කියන තුන් දෙනා ඉදිරිපත් කරපු හබ් ආකෘතිය තමයි මේ විදිහේ දේවල් අඩංගු වෙන්නේ. හරි. 33ට 3 34 ප්‍රාථමික සමාජාවධියේ භාවිත නොවූ sannivedana ක්‍රමයක් සහිත වර්ණය වන්නේ. බලමු. ඒක අර අපි කලින් කතා කරපු එකම තමයි. නේද? එහෙනම් උත්තරේ අපිට එක ගන්න තියෙන්නේ 34ට 4. දෙපාරක් වැදලා තියෙනවා. 34ට 4. මේකත් දෙපාරක් වැදලා තියෙනවා. පොඩ්ඩක් බලන්න. නිර්වාචික sannivedana ප්‍රබල සහ කලාත්මක රසය. කියන්නේ රූපවාහිනිය හා සිනමාව. අර අපි කලින් කතා ප්‍රශ්න දෙක පොඩ්ඩක් එක ළඟ වැදලා තිනවා. රූපවාහිනිය හා සිනමාව 35ට 3. 36 හබ් ආකෘතිය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ විද්වතුන් තිදෙනා වන්නේ අන්න මම දැන් කිව්වේ නේද? රේල්ඩන් හයිබර්ට් එක හයිබර්ට් හොඳේ එල්ඩන් හා නෙමෙයි එල්ඩන් හයිබර්ට් ඊට පස්සේ ඩොනල්ඩ් ආර් අංගුරේ තෝමස් W බෝන් 36ට 2 36ට 2 තමයි උත්තරේ. 37 සමාජ මාධ්‍යවල ප්‍රබලංග වන්නේ අන්න සමාජ මාධ්‍ය අපි දැන් කතා කරන Facebook TikTok WhatsApp Instagram YouTube Pinterest LinkedIn ඕවා බිහි වෙලා තියෙන්නේ මොකක් මූලික වෙලද? දුරකථනය සහ අන්තර්ජාලය මූලික වෙලා. දුරකථනය සහ අන්තර්ජාලය මූලික වෙලා තමයි මේ සමාජ මාධ්‍ය බිහි වෙන්නේ. හරි. දැන් අපිට දුරකථනය තිබ්බට අපිට ෆෝන් එක තිබ්බට වැඩක් නැහැ නේ. Facebook එකට WhatsApp එකට යන්න බෑනේ data නැත්තම්. නේ? අන්තර්ජාලය තියෙන්නේ. අන්න ඒකයි කියන්නේ. හරි. එහෙනම් උත්තරේ 37ට 5 දුරකථනය හා අන්තර්ජාලය. 38 ගමේ පැවැත්වෙන භාණ්ඩ සල්පිලි පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුවත් කළ හැකි වඩාත් හොඳ මාධ්‍ය වන්නේ. ඒකත් ආයෙ වෙදලා දෙනවා 38ට 1 පෝස්ටර් අත්පත්‍රිකා ජංගම ශබ්ද විකාශන රත. 38ට 1 38ට 1 39 යම් ශේෂ්ත්‍රයක් අරමුණු කරගෙන හෝ යම් පාඨක පිරිසක් ඉලක්ක කරගෙන නිශ්චිත කාල සීමාවලදී පළවන කෙටි ලිපි හා රූප සටහන් සහිත ප්‍රකාශනය හඳුන්වන්නේ මොකද්ද? සංගරාව ලෙස. සංගරාව 39ට 2 සංගරාව. රජයේ ලියාපදිංචි කළ ප්‍රථම සිංහල පුවත්පත මොකද්ද? මොකද්ද? ලක්මිනි පහන. ලක්මිනි පහන 1862. ලංකාවේ පළවෙනි සිංහල පුවත්පත 1860 ආපු ලංකාලෝකය. ඒක මතක තියාගන්න. ලංකාවේ පළවෙනි සිංහල පුවත්පත තමයි 1860 එන ලංකාලෝකය. හැබැයි ඒක ලියාපදිංචි කරේ නෑ. ලියාපදිංචි කරන ලද පළමු සිංහල පුවත්පත විදිහට ගන්න 1862 ආපු ලක්මිනි පහන. උත්තරේ 40ට 3. 41 අංකිත තාක්ෂණික මාධ්‍ය මෙවලම් සමාජ භාවිතයට පැමිණෙන්නේ 80 90 දශකයේ විදියට තමයි අපි ඒක හඳුන්වන්නේ. 41ට 1 42 ජනමාධ්‍යයේ මූලික කාර්යයන් හතරට අයත් නොවන්නේ ජනමාධ්‍යයේ මූලික කාර්යයන් ජනමාධ්‍ය කාර්යයන් අපි කතා කරන්නේ ධර්මෙනි වොයිස් වන් වර්ල්ඩ් කෘතියට අදාළ සුපරීක්ෂණයේ අර්ථකථනයේ සහ සම්බන්ධය සහ සමාජානුයෝජනය සමාජානුයෝජනය. එතකොට තොරතුරු හුමාරු තමයි අපිට මෙතන ගන්න තියෙන්නේ. හරි. මූලික හතරට අයිති නැති එකනේ අහන්නේ. එහෙනම් 42ට 5 42ට 5 43 හබ්බාකෘතිය තුල බලපෑමේ දෙයාකාර ස්වරූපය වන්නේ. අන්න හබ්බාකෘතිය ඇතුලේ අපි කතා කරනවානේ බලපෑම කියලා එකක්. මතකද? බලපෑම කියලා එකක් අපි කතා කරනවා. අන්නේ බලපෑම ගැන කතා කරද්දී ඒ බලපෑමේදී අපි කතා කරා මේක ආකාර දෙකකට බලපෑම කරනවා කියලා. මොනවද? එකක් පුද්ගලයා කෙරෙහි බලපෑම, අනිත් එක සමාජය කෙරෙහි බලපෑම. පුද්ගලයා හා සමාජය කෙරෙහි සිදු කරපු බලපෑම. උත්තරේ 43ට 1 43ට 1 44 එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු සහිත යම් නිශ්චිත කාලවකවානුවක අඛණ්ඩව ප්‍රකාශයට එක් කරන එකට බඳින ලද ප්‍රකාශයකි. මොකද්ද? මොකද්ද? කවුද කිව්වේ? මොකද්ද නෙමෙයි. කවුද කිව්වේ? යුනෙස්කෝ සංවිධානය. යුනෙස්කෝ සංවිධානයේ අර්ථකථනයක් විදියට තමයි අපිට ගන්න තියෙන්නේ. හරි. 45 නව මාධ්‍යවල දක්නට ලැබෙන ලක්ෂණයක් නොවන්නේ. අන්න නව මාධ්‍යවල ලක්ෂණ අපි කතා කරා මතකයිනේ. මොනවද නව මාධ්‍ය ලක්ෂණ විදිහට අපි කතා කරේ? බලමු මෙතන තියෙනව මොනවද? අංකිතකරණය. හරි. ජාලගතකරණය. හරි. අන්තර්ක්‍රියාකාරීත්වය. හරි. අධිපාඨනීයත්වය. හරි. තව මොනවද අපි කතා කරේ? මොනවද? දැන් මෙතන හතරක් තියෙනවා.
අංකිතකරණය, ජාලගතකරණය, අන්තර්ක්‍රියාකාරීත්වය, අධිපාඨනීයත්වය, ස්වයංකරණය, දත්ත සංචිතකරණය සහ වේගවත් සංදේශකරණය කියන කරුණු 7 අපි කතා කරලා තියෙනවා. එහෙනම් මෙතන අදාළ නැති එක තමයි මොකද්ද? නාමකරණය. 45ට 5 නාමකරණය. 46 ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව. 46ට 3. ජෝන් ලොකී බියාට් සාර්ථක රූපවාහිනී ක්‍රමයක් ඉදිරිපත් කරන ලද්දේ සාර්ථක රූපවාහිනී ක්‍රමයක් එයා හොයාගත්තේ 1926 තමයි මෙයා මේක ඉදිරිපත් කරන්නේ. 1926. 4 උත්තරේ. 48 නූතන ජනමාධ්‍යවල අවම වශයෙන් දක්නට හැකි ලක්ෂණයක් වන්නේ. අවම වශයෙන් හරිද? ජනමාධ්‍ය ඇතුලේ තියෙන අවම දේ මොකක්ද කියලා බලමු මෙතන. ජනවහර භාවිතයට ගැනීමයි. ජනවහර ඇත්තටම භාවිතයට ගන්නවද නැද්ද කියන එක ගැන අපිට පොඩි සැකයක් තියෙනවා. බලමු. හැබැයි අවම වශයෙන් තියෙනවා කියලා අපි දන්නේ. ඒ කියන්නේ ජනවහර කියන්නේ මිනිස්සුන්ගේ භාෂාවට වඩා ගොඩක් වෙලාවට තියෙන වෙන වෙන දේ. නේ? හරි. සංවිධානගත බවින් යුක්ත වීම. හරි. අනිවාර්යෙන් අපි දන්නවා සංවිධානගත බවක් තියෙනවා. ජනමාධ්‍ය අපි කතා කරනකොටම කියන එක සංවිධානගත බවක් තියෙනවා. වැඩි පෙළඹවීමකින් යුක්ත වීම. අනිවාර්යයෙන්ම ජනමාධ්‍ය වලින් ගොඩක් වෙලාවට පෙළඹවීම සිදු වෙනවා. උත්තේජනීය ප්‍රයෝජන ගන්න. يعني මිනිස්සුන්ගේ තියෙන මේ උත්තේජනය ඒගොල්ලෝ ප්‍රයෝජනට අරගෙන අපිට භාණ්ඩ විකුණන භාණ්ඩ අපේ ඇඟේ ගහන්න ඒගොල්ලෝගේ කතා බලන්න අපිව පොළඹවා ගන්න බලන්න. පුද්ගල විහින්නතාව හඳුනා ගැනීම. ඒ කියන්නේ විහින්නතාව කියන්නේ මිනිස්සු හුදකලා වීම, මිනිස්සුන්ගේ තනිවීම මේගොල්ලෝ හඳුනා ගන්නවා මේක භාවිතා කරනවා. හරිද? ඒතර ගොඩක් වෙලාවට මේක හඳුනා ගැනීම නේද? අවම වශයෙන් මෙතන අපිට ගන්න තියෙන්නේ මොකද්ද? ජනවහර භාවිතයට ගැනීම. නේද? ජනවහර භාවිතයට ගැනීම තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒක අවම විදියට ලක්ෂණයක් විදියට ගන්න පුළුවන්. හරි. 49 සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා දිගු කාලයක් ඉල්ලීම් කර අසාර්ථක වූ පසු පුද්ගලයෙකුට විරෝධය දැක්වීම සඳහා ප්‍රසිද්ධියේ රජයේ ගොඩනැගිල්ලක වහලය මත මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවට රූපවාහිනී මාධ්‍යවේදියෙකුට දැන ගැනීමට ලැබිනි. සමාජ හිතකාමී පුවත් සෙවීම සිය වගකීම කරගත් මාධ්‍යවේදියෙකු ලෙස ඔහු හෝ ඇය කළ යුතුව තිබුණේ කුමක්ද? අන්න. දැන් එකෙක් උගේ ඉල්ලීම් දිනා ගන්න රජයේ ගොඩනැගිල්ලක වහලෙන එක. ඔන්න හිතන්නකෝ ඉස්කෝලේ මිස් කෙනෙක් මිස්ටර් ඕන කොහෙද ස්ථාන මාරුවක් ඒක දෙන්නේ හින්ද නැගලා වහලුණා. ඉස්කෝලේ බිල්ඩින් එකේ වහලෙන එක. හරි. දැන් මාධ්‍යවේදියට ආරංචි වෙනවා. හිතන්නකෝ ඔයා තමයි මාධ්‍යවේදිය. ඔයා තමයි මාධ්‍යවේදියා. දැන් ඔයාට ආරංචි වෙනවා මෙන්න මේ ගමේ තියෙන ප්‍රධානම ඉස්කෝලේ මිස් කෙනෙක් වහලුට නැගලා. දැන් ඔයා මොකද්ද කරන්නේ? දැන් ඔයා මොකද්ද මේ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ ඔයා ප්‍රායෝගිකව හිතන්න. මේ සිද්ධිය ඔයා කියලා හිතන්න. හරිද? මේ සිද්ධියේ ඔයා තමයි ඩයල් එක කියලා හිතන්න. ඔයා තමයි මාධ්‍යවේදියා වෙන කෙනෙක් ඒකට මුහුණ දීලා දැන් ඔයා ඔන්නේ යනවා වැඩේට. දැන් ඔයා ගිහිල්ලා මොකද්ද කරන්න කියලා බලමු මේ උත්තර පහෙන්. මේ වගේ ප්‍රශ්නයක් ආවම ප්‍රායෝගික වෙන්න ප්‍රැක්ටිකල් වෙන්න. හරි? ඒතර ප්‍රැක්ටිකලි හිතුවනම් උත්තරේ ගන්න ලේසියි. හරි? ඔයා දැන් මොකද්ද මේ වෙලාවේ කරන්න කියලා බලන්න. අදාළ පුද්ගලයා පිළිබඳ පොලිසිය දැනුවත් කරනවා. දැන් ඔයා මාධ්‍යවේදියෙක් විදියට ඕක කරන්න ඕනේ නැහැ. ඕක සාමාන්‍ය මිනිස්සෙක්ටත් කරන්න පුළුවන්. නේ? ඕක තමයි මුලින්ම හැම එකම කරන්නේ දැක්ක ගමන් කරන්නේ 119 ගහලා මොකක් හරි කරලා නැගලා ඉනවා. ඒක මාධ්‍යවේදියෙක් වෙන්න ඕනේ නේ. ඊළඟට මාරාන්තික උපවාසයට තැත් කිරීමේ උත්සාහය වළකමින් ඔහුගේ ඉල්ලීම් සඳහා මාධ්‍ය මගින් හඩක් නිර්මාණය කිරීම. අන්න හොඳ වැඩක්. නේ? දැන් එයා උපවාසය පටන්ගෙන ටිකක් යනකොට මාරාන්තික වෙන්නේ. කියන්නේ පටන් ගත්ත දවසේ මූ මැරෙන්නේ නැහැ නේ. උපවාසය පටන් ගත්තා පැයකින් මැරෙන්නේ නැහැ නේ. උපවාසය පටන් අරන් නොකා නොබී ඉන්නවා. ඊට පස්සේ දවසක් යනවා දෙකක් යනකොට අසනීප වෙනවා ඊට පස්සේ ඇඟ දුර්වල වෙනවා ඔහොමනේ මාරාන්තික උපවාසය කියන්නේ ඒවනේ හරිද පළවෙනි දවසේ හොඳට ඉන්නවා ඒ කියන්නේ මොකුත් කන්නේ නැහැ බොන්නේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ එනකොට තමයි මාරාන්තික භාවය වැඩි වෙන්නේ ඇඟට පන්න නැතුව කියලා කන්න බොන්නේ නැතුව ඊට පස්සේ සේලයින් දෙන්න පටන් ඔය වගේ දේවල් වෙන්නේ එතකොටනේ හරිද අන්න ඊට කලින් මාධ්‍ය ඔස්සේ දෙන අවස්ථාවක් මාධ්‍යවේදියෙක් විදිහට හරි ඔයා බය වෙන්න එපා මම ඔයාට දෙන්නම් ඔයාගේ ප්‍රශ්න අපිට කියන්න මම මාධ්‍ය ඔස්සේ රටට මේක කියන්න අන්න හොඳ වැඩක් හරිද හරි ඒකත් තියලා ඊළඟේවත් බලමු සිදුවීම උපරිම ලෙස ආවරණය කර වහා මාධ්‍යයට උණුසුම් පුවත් ලෙස ලබා දීමට කටයුතු අන්න අරුට මොන වුණත් එකයි උමරුණත් එකයි වීඩියෝ කලාරම කරලා ලස්සනට නිවුස් එක ගන්න ඒක මානුෂීය නෑ නේ හරිද වෙනත් මාධ්‍ය ආයතන වාර්තාකරුවන් උපක්‍රමිකව වළක්වා වාර්තාකරණයේ ප්‍රමුඛයා බවට පත් වීමට කටයුතු කරනවා අන්න දැන් අනිත් තුන් යනවනේ මේ උඹලා යන්න එපා වැඩක් නෑ එතනට ගිහිල්ලා මේ උපවාස කරන එක දැන් ඉවරයි ඌ මැරිලා ඔක වැඩක් නෑ උඹලා ගිහිල්ලා වැඩක් නැහැ උපවාස ඉවරයි කියලා
මගේ ඉඳන් මේ මිනිස්සු නවත්තලා ඒක හරියනද? ඒක වගකීම් සහගත මාධ්‍යවේදියෙක්ගේ වැඩක් නෙමෙයි. හැබැයි වර්තමානයේ වෙනකොට අද වෙනකොට සමහරක් මාධ්‍යවේදීන් හැමෝම නෙමෙයි සමහරක් කට්ටිය හැසිරෙන්නේ මේ විදියට තමයි. හරිද? ඒක ගැලපෙන්නේ නැහැ. 5. බලධාරීන් කළ වරද ඉස්මතු කිරීම සඳහා මාරාන්තික උපවාසයේ යෙදීමට තැත් කළ පුද්ගලයාගේ ප්‍රකාශනයක් රූගත කිරීමට උනන්දු වෙනවා. අද කාලේ වගේ නම් සමහර මාධ්‍ය ආයතන කරන්නේ ওই වැඩේ තමයි. නේද? සමහර වෙලාවට රජයේ අපහසුතාවයට පත් කරන්න අර අපහසුවේ මාරාන්තික උපවාසයේ ඉන්න මිනිස්සයාගේ වොයිස් කට් එකක් ගන්න. හරිද? ඌ මැරෙන්න පනද්දින හැබැයි ඌගේ වොයිස් කට් එකක් අරගෙන ඒ මිනිස්සයාගේ ප්‍රශ්නෙට වඩා රජයේ අපහසුතාවයට පත් කරන්න ඒක ටීවී එකේ පෙන්නනවා. එහෙම කරන අයත් ඉන්නවා. හරිද? ඒකත් වගකීම් සහගත මාධ්‍යවේදියෙක්ගේ වැඩක් නෙමෙයි. පැහැදිලි නේද? වගකීම් සහගත මාධ්‍යවේදියෙක්ගේ වැඩක් නෙමෙයි. හරි? එහෙනම් අපිට මෙතන ගන්න තියෙන උත්තරේ තමයි මොකද්ද? මෙතන ගන්න තියෙන උත්තරේ මොකද්ද? 49ට අපිට ගන්න තියෙන්නේ එහෙනම් ගැළපෙනම වඩාත් හොඳම එක තමයි දෙවෙනි උත්තරේ. මාරාන්තික උපාසයට තැත් කිරීමේ උත්සාහය වළකමින් ඔහුගේ ඉල්ලීම් සඳහා මාධ්‍ය මගින් හඬක් නිර්මාණය කිරීම. හඬක් නිර්මාණය කිරීම. උත්තරේ 49ට 2. හරි. 50. රූපවාහිනී වෙළඳ දැන්වීම පිළිබඳ සාකච්ඡාවක් පාසල් මාධ්‍ය කවයේදී මතුවිය. හරි. ටීවී එකේ යන වෙළඳ දැන්වීම, ටීවී එකේ යන ඇඩ්වර්ටයිස්මන්ට් ගැන කතාවක් මතුවෙලා තියෙනවා. හරි. ඒ කතාව ඇතුලෙන් නිවැරදි ප්‍රකාශය, ඒ කියන්නේ හරි දේවල් කියන්නේ කවුද කියලා තමයි යන්නේ. බලමුකෝ අපි. ටීවී ගැන ඇඩ් ගැන තමයි කතා කරන්නේ. හරි. ජයනි කියනවා භාණ්ඩ පරිභෝජන රටාව වෙනස් කරන්න දැන්වීම වලට පුළුවන්. හරි නේද? අපි මේ භාණ්ඩ පරිභෝජනය කරන රටාව වෙනස් කරන්න දැන්වීමකට පුළුවන්. හරි. නයනි කියනවා දැන්වීම් වලින් තොරව ජනමාධ්‍ය වලට පවතින අපහසු. ඒකත් ඇත්ත. දැන්වීම් නැත්තම් ඇත්තටම මේ මාධ්‍ය ආයතන පවතින්නේ නැහැ. වහලා දාන තමයි වෙන්නේ. සල්ලි නැතුව. ඒකත් හරි. විශ්වාසනීයත්වයකින් යුතුව භාණ්ඩ මිලදී ගැනීමට දැන්වීම් ප්‍රයෝජනවත්. ඒකත් අපිට ගන්න පුළුවන්. දැන් සමහර ලාවට අපි දැන්වීම නිසා සමහර දේවල් විශ්වාසයෙන් මිලදී ගන්නවා. සමහර තැන් වල ප්‍රශ්න වෙනවා. නමුත් මිලදී ගැනීමට දැන්වීම ප්‍රයෝජනවත් වෙනවා නේ? නැත්නම් නෑ. ඒකත් ගන්න පුළුවන්. වෙළඳ දැන්වීම නිවැරදිව වටහා ගන්න මාධ්‍ය සාක්ෂරතාව තිබිය යුතුයි. අනිවාර්යයෙන්ම වෙළඳ දැන්වීමක් හරියට අවබෝධ කරගන්න නම් අපිට මාධ්‍ය සාක්ෂරතාවය තියෙන්න ඕන. හරි. එහෙනම් අපිට උත්තරේ ගන්න තියෙන්නේ ජයනි, නයනි, රුවනි, කමනි සියලු දෙනාම නිවැරදි කියලා. හරි. සියලු දෙනාම නිවැරදි කියලා තමයි අපිට උත්තරේ ගන්න තියෙන්නේ. හරි. හරි. 50ට 5. 51. පන්ති කාමරයේ සිටි සිසුන් විවිධ sannivedana ප්‍රභේද පිළිබඳව සාකච්ඡාවක නිරත විය. ඔවුන් දැක් වූ අදහස් කිහිපයක් පහත දැක්වේ. ඔවුන් දැක් වූ අදහස් කිහිපයක් පහත දැක්වේ. බලමු. කමල්. දැන් මෙතන අහන්නේ මොකද්ද? ජනමාධ්‍ය යන්නට වඩාත් යෝග්‍යන්නේ. ජනමාධ්‍ය ගැන හරිම කතාව කියලා තියෙන්නේ කවුද කියලා තමයි අහලා තියෙන්නේ. බලමු. බහුවිධ ග්‍රාහකත්වයකින් යුක්තය. හරි. ජනමාධ්‍යයේ ඉන්නවා විවිධාකාරී ග්‍රාහකයෝ. ඒක හරි. අමල්. ප්‍රමාදිත ප්‍රතිපෝෂණයක් දක්නට ලැබේ. ඒකත් හරිනේ. ජනමාධ්‍යයේ ප්‍රතිපෝෂණය ගොඩාක් වෙලාවට ප්‍රමාදයි. නේ? ඒකත් හරි. නිමල්. බොහෝ විට වාණිජත්වයේ පදනම් කරගන්නේ. ඇත්ත. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ වාණිජත්වයේ තමයි පදනම් කරගන්නේ. සල්ලි තමයි හම්බ කරන්නේ. ආර්ථිකය ශක්තිමත් කරගන්න තමයි බලන්නේ මාධ්‍ය ආයතන. ඒකත් හරි. ඉෂිනි. දැනුම් මිගනුම් සම්පාදනය කළ හැකියි. දැනුම් මිගනුම් සම්පාදනය ගැන අපි කතා කරේ මොකද? සාම්ප්‍රදායික මාධ්‍ය. හරිද? ජනමාධ්‍යනුත් වෙනවා. නමුත් මේක ප්‍රධාන වශයෙන් අපි ලක්ෂණයක් විදිහට කතා කරා සාම්ප්‍රදායික මාධ්‍ය. උපදේශාත්මක සංදේශ ධර්මණය කළ හැකියි. ඒක අපි කතා කරේ සාම්ප්‍රදායික මාධ්‍ය ඇතුළේ. එහෙනම් අපිට ගන්න තියෙන්නේ කමල්, අමල්, නිමල් නිවැරදි වන අතර ඉෂිනි, තරුෂි වැරදි වේ කිය. එතකොට ඉෂිනි, තරුෂි කියපුවා සාම්ප්‍රදායික මාධ්‍යයට අයිති. කමල්, අමල්, නිමල් කියපුවා මොකටද? ජනමාධ්‍යයට අයිති දේවල්. හරි. එහෙනම් උත්තරේ 51ට 1. 51ට 1. හරි. එහෙනම් ප්‍රශ්න ටික ඔක්කොම හරි. MCQ 51ක් තියෙනවා උතන 51ම හරි. හරි. මම හිතන්නේ මේක හොඳටම පැහැදිලි වෙන්න ඇති. MCQ 51 හොඳට නිවැරදිව පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. පැහැදිලි නේද? හරි. එහෙනම් දැන් 50 කීයක් හරිද කියලා දාන්න බලන්න chat එකට. chat එකට දාන්න බලන්න කීයක් හරිද කියලා. 40යි. 40යි.